හරි මේකෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පළමු පෙළ ප්‍රතික්‍රියාවක සහ දෙවන පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නේ කොහොමද කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි අපි දැන් ගමු වක්‍රයේ සාන්ද්‍රණය කොහොමද වෙනස් වෙන්නේ. මේක උසස් පෙළ විෂය නිර්දේශයේ නැති වුණත් අර දැනගන්න අය ආශ කරන අයට දැනගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. කොහොමද සාන්ද්‍රණය සමග කාලයේ විචලනය වෙන වක්‍රය අරගන්න. හරි. දැන් මේකේ සාන්ද්‍රණීය විචලන x අක්ෂයේ තියෙන කාලෙට. ප්‍රතික්‍රියාව පළමු පෙළ නම් කොහොමද වෙන්නේ? A ගෙන් B හැදෙනවා. රේට් ශීඝ්‍රතාවය රඳා පවතිනවා ඒකේ සාන්ද්‍රණය මත. ශීඝ්‍රතාවය රඳා පවතිනවා ඒකේ සාන්ද්‍රණය මත. අපි ඕකේ මේ චාලක රසායනයේ එකකේදී ඉගෙන ගන්නවා ශීඝ්‍රතාවය කොහොමද මේ විචලනය වෙන්නේ. කියන්නේ සාන්ද්‍රණය කාලය සමග විචලනය වෙන්නේ කොහොමද? ඒකේ ඉන්නේ මෙන්න මේ වගේ වක්‍රයක් තමයි එන්නේ. වක්‍රයක් තමයි ලැබෙන්නේ අපිට. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද මේකේ අර්ධ ජීව කාලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නේ? කොහොමද ප්‍රකාශනයක් ගන්නේ අර්ධ ජීව කාලය සඳහා කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අපිට මේකෙදි කලණය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද අනුකලණය වගේ තියරිස් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද මේ සාමාන්‍ය පරිදි වක්‍රයක සමීකරණ ලබා ගන්න බෑ. දැන් මේක එක සම්බන්ධයක් අපි දන්නවා. මොකද මේක කොයි වෙලෙත් බැලුවොත් පේනවා ඇති ඍණ අනුක්‍රමණයක් තියෙනවා. මොකද අනුක්‍රමණය මේ අතර තියෙන්නේ. අනුක්‍රමණය ඍණයි. අනුක්‍රමණය ඍණ අනුක්‍රමණයකින් තමයි ශීඝ්‍රතාවය ලැබෙන්නේ. ඒතර මොකක්ද? ඍණ dc බෙදීම dt සමානයි රේට් එක කියලා ගන්න පුළුවන්කම තියෙනවා. ශීඝ්‍රතාවය ලබා දෙන බව අපිට කියන්න පුළුවන්. එතකොට පළමු පෙළන ප්‍රතික්‍රියාව පළමු පෙළන ශීඝ්‍රතාවය ඒකේ සාන්ද්‍රණය මත රඳා පවතිනවා. ඍණ dc බෙදීම dt සමානයි k වතාවක් a කියලා කියන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් ශුද්ධ ගණිතයේ කාරණාවකට යන්න හදන්නේ. මේ ශුද්ධ ගණිතයේ තියෙන මෙහෙම. දැන් ඕගොල්ලෝ මේක මේ අවකලනීය අනුකලනීය අර්ථ දැක්වීමේ A level වලදී පහසුව සඳහා ඉගෙන ගන්නේ මේ අවකලනයේ ප්‍රතිලෝම ගණිත කාරණේට. ඒ වුණාට අනුකලනය කියන්නේ ඓක්‍ය පිළිබඳ ක්‍රියාවලිය. ඒක වෙන කතාවක්. මේකේ උදාහරණයක් වශයෙන් දැන් අරගමුකෝ y = mx ධන c කියලා. මේක ශුද්ධ ගණිතයේ කතාවක්. අපි මේක අවකලනය කරමු. මේක අවකලනය කරමු. අපිට ලැබෙන්නේ මොකක්ද? මේකේ අනුක්‍රමය. නමුත් ඔයා මේක අනුකලනය කරොත් මොකද ලැබෙන්නේ? ඔයාට ආයිමත් මේකට යන්න පුළුවන්කම තියෙනවා. ඔයා මේක අනුකලනය කරොත් x විශයෙන් අනුකලනය කරොත් y = m මෙතනට x එකක් එනවා. අනුකලනීයතයක් එනවා c dash කිය. හැබැයි ඔයාට මේ c හොයාගන්න බෑ. ඒක තමයි අනුකලනයේ තියෙන වෙනස. මොකද ඔයාට ආපස්සට යන්න පුළුවන්. හැබැයි තිබ්බ නියතය හොයාගන්න බෑ. ඒ නිසා නියතය හොයාගන්න වෙන මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. අපි මේ ක්‍රමය මේකෙදි බලමු. හරි දැන් අපි කරන්නේ මේ dt විචල්්‍ය වෙන් කරනවා කියලා මේකට සුද්ධ ගණිතයේදී කියන්නේ. මම ඍණ ලකුණ එහා පැත්තට දාලා විචල්්‍ය වෙන් කරනවා. අපි ඒකේ සාන්ද්‍රණය කියලානේ. අපි මේ සාන්ද්‍රණය ඒකේ සාන්ද්‍රණය කියලා සංකේත කරමු. dA විචල්්‍ය වෙන් කළා මේ A මෙහාට බෙදමු. මේ A මෙහාට බෙදලා k වතාවක් dt මෙහෙ ගුණ කරමු. dt කියලා ලැබෙන ඍණ ලකුණ අරහෙට දාන්න. දැන් මොකද්ද මම කරන්නේ? දැන් අර y = x වගේ ශ්‍රිතයේ සම්බන්ධය හදාගන්න මේක අනුකලනය කරන්න සිද්ධ වෙනවා. දෙපසම අනුකලනය කරනවා. දෙපසම අනුකලනය කරනවා. මේක නිකන් 1 යට x dx විශයෙන් අනුකලනය කරා වගේ දෙන්නම a තියෙන්නේ. එතකොට එන්නේ ln x ධන c නේ. ඒ වගේ තමයි මේක. නිශ්චිත අනුකලනය. එතකොට මොකද්ද කරන්නේ? අපිට දැන් පුළුවන්කම තියෙනවා මේක ln a කියලා ලියන්න. ලඝු ඊපාදයට ln a කියලා ලියන්න පුළුවන්කම තියෙනවා. මේක නියතයක්නේ. නියතය එළියට ගන්න.
අනුකල dt. මෙතන නිකන් මේ ලඝු ප්‍රතිලඝු වගේ. කියන්නේ sin x තිබිලා ඔයා හිතන්නකො sin ඉන්වර්ස් ගන්නවා කියලා මේ. උත්තර මොකද වෙන්නේ? sin ට sin ගැලවිලා ගිහලා x විතරක් ඉතුරු. ඒ වගේ තමයි. sin ට sin ගැලවිලා ගිහලා x විතරක් ඉතුරු. උත්තර මොකද වෙන්නේ? ln a ඍණ kt වතාවක් අනිශ්චිත අනුකලනය. අනිශ්චිත අනුකලනයක් නිසා අනුකල නියතයක් ලැබෙන c කිය. c කියලා අනුකල නියතයක් ලැබෙනවා. අපි දැන් c හොයා ගන්නවා. අපි අරගමු දැන් මේව ස්පර්ශ වෙනවා. මොකද මේව x අක්ෂයේ ස්පර්ශ වෙනවා. මොකද සාන්ද්‍රණය ආරම්භයේ යම්කිසි නියත ප්‍රමාණයක් නේ. මේ වගේ හැඩය තමයි මම මුලින් දැක්කුවේ. මේව x අක්ෂයේ ස්පර්ශ වෙනවා. මේකත් යම්කිසි කාලයකට පසු x අක්ෂයේ ස්පර්ශ වෙනවා. ඒක නම් අඳින්න අවශ්‍ය නැහැ. ඒක වෙනම තියා ගන්න. මේ සාන්ද්‍රණ්‍ය අක්ෂය අපි හිතමු A ගේ ආරම්භක සාන්ද්‍රණය A නෝට් කියලා අපි හිතමු. A ගේ ආරම්භක සාන්ද්‍රණය A නෝට් කියලා ගමු. ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය කියන්නේ මොකක්ද? අර්ධ ජීව කාලය කියන්නේ ප්‍රතික්‍රියාවේ ආරම්භක සාන්ද්‍රණය අර්ධයක් වීමට ගත වන කාලය තමයි අර්ධ ජීව කාලය කියන්නේ. අපි ආරම්භක සාන්ද්‍රණය A නෝට් කියලා අරගත්තොත් අර්ධ ජීව කාලය ලැබෙන්නේ A නෝට් කියන සාන්ද්‍රණය A නෝට් බෙදීම 2 දක්වා පහළ බසින්න ගත වෙන කාලය. මේක කැපිටල් T කියලා සංකේතවත් කරමු පහසුව සඳහා. මේක පෙන්නලා නැහැ නේ. මෙතන හරියට පෙන්නලා නැහැ නේ. හරි ඒක උඩින් ලියන්න ඕන. අනුකල නියතයක් ලැබෙනවා. අනුකල නියතයක් ලැබුණම ln A ඍණ UT ධන C කියලා ලැබෙනවා. අනුකල නියතයක් සම. හරි. ඔන්න ඔහොම සම්බන්ධයක් ලැබෙනවා. දැන් අපි C හොයා ගන්න ඕන. අනුකල නියතය. මේක හොයා ගන්න ඕන. නැතුව මේක කරන්න බෑ ඉස්සරහට. ඒ නිසා දැන් මේ ටික වැඩක් නැති නිසා මම අකන්නම්. t සමානයි බිඳුවේදී මොකක්ද? t සමානයි බිඳුවේදී A ගේ සාන්ද්‍රණය කීයද? A නෝට්. A ගේ සාන්ද්‍රණය A නෝට්. A ගේ සාන්ද්‍රණය A නෝට්. A නෝට් සාන්ද්‍රණයක් තියෙනවා. A නෝට් සාන්ද්‍රණයක් තියෙනවා. ඒක ආදේශ කරනවා. t සමානයි බිඳුවේදී මේ සමීකරණයට ආදේශ කරනවා. ලඝු e පාදයට A නෝට්ගේ සාන්ද්‍රණය. මෙතන ගුණිතේ බිඳුවයි c කියලා ලැබෙනවා. ඔන්න අනුකල නියතය අපි හොයාගත්තා. මේක තමයි අපිට අවශ්‍ය කරන අනුකල නියතය. අනුකල නියතය අපි සොයාගන්න. මේක තමයි ඕන අනුකල නියතය. හරි. දැන් ඊට පස්සේ දැන් ඔන්න අනුකල නියතය හොයාගෙන ගියේ. දැන් ඕක ගිහිල්ලා මේ සමීකරණයට ආදේශ කරනවා. දැන් A ඍණ AT ධන ලඝු A නෝට්. මේක දැන් අර y සමාන x වගේ. t ට එක එකක් ගියන් තියෙන්න පුළුවන්, a ට එක එකක් ගියන් තියෙන්න පුළුවන්. හැබැයි මේක නියතයි. ඒක මෙතන එක y සමාන mx වල y වෙනස් වෙනවා, x උත් වෙනස් වෙනවා. ඒ වගේ තමයි. මෙතන a නෝට් නියතයි. මේක නියතයි. මෙතන a ට විචල්‍ය ගියන් ගන්න පුළුවන්, කාලයටත් විචල්‍ය ගියන් ගන්න පුළුවන්. අපි දැන් ගන්න t සමානයි කැපිටල් T විට. t සමානයි කැපිටල් T විට. t සමානයි කැපිටල් T විට a ගේ සාන්ද්‍රණයට මොකක්ද වෙන්නේ? a නෝට් බෙදීම දෙකක් බවට පත් වෙනවා කියලා තමයි අපි ගත්තේ. ලඝු කියලා පහසු සඳහන් කිව්වේ නැත්නම් ලඝු ඊ පාදයට. ln a නෝට් බෙදීම 2 ඍණ k කැපිටල් T ධන මේක නියතයක් නේ. ln a නෝට් කියන්නේ නියතය කියලා ලැබෙනවා. මම මේ පදය මෙහෙ දාලා ඍණ ලකුණකින් වැඩි කරා. ලඝු a නෝට් ඍණ ලඝු a නෝට් බෙදීම 2යි. මේ නෑ ඉතින්. මෙතන මකන්නම්. හරි. මේ පදය මෙහෙ දාලා ඍණ ලකුණකින් වැඩි කරනවා. ලඝු a නෝට්
ඍණ ලඝු A නෝට් බෙදීම 2යි. A නෝට් බෙදීම 2යි. සමානයි ඍණ ලකුණකින් වැඩි කරාම KT බවට පත් වෙනවා. ඔයාලා දන්නවා ලඝු වල නීතියක් තියෙනවා. ලඝු අඩු කිරීමක් ලියන්න පුළුවන් බෙදීමක් ලෙස. මේක මම අල්ලලා කරගන්නවා. මේකෙන් බෙදීමක් වෙන්නේ. A නෝට් බෙදීම දෙක. මොකක්ද වෙන්නේ? දෙකේ ඉලක්ක මුලට ඇවිල්ලා A කැපෙනවා. A නෝට් කැපෙනවා. ලෙන් 2 සමානයි KT කියලා ලැබෙනවා. ලෙන් 2 කියන්නේ මොකක්ද? ලෙන් 2 යගේ 0.693ක්. ලෙන් 2 යගේ ඉන්නේ 0.63. K මෙහාට බෙදන්න පුළුවන්. ඒතර T කියන්නේ මොකක්ද? T කියන්නේ T half. ප්‍රතික්‍රියාවේ අර්ධ ජීවකාර. T half. T half කියලා ලැබෙන. ඔන්න අපිට අවශ්‍ය කරන සම්බන්ධය ලැබෙන. ඕක තමයි 0.693 බෙදීම K. මොකද මුලින්ම කරේ? A B බවට පත් වෙන. ශීඝ්‍රතාවය සමානයි K වතාවක් K. මොකද පළමු පෙළ නිසා. අනුක්‍රමණයේ ඍණ නිසා ඍණ DC බෙදීම dt සමාන වෙනවා ශීඝ්‍රතාව. T සමානයි බිඳුවේදී මොකක්ද? ඊටු ටික මම මේකේ මකලා තියෙන්නේ. මේක විචල්්‍ය වෙන් කළා ඍණ ලකුණකින් එහා පැත්තට වැඩි කරලා අනුකලනය කරා. මේක මතක තබා ගන්න අවශ්‍ය නැහැ. මේ දැන ගැනීම උදෙසා කරන්නේ. එතකොට මේ වගේ අනුකලන සමීකරණයක් ඇවිල්ලා අපි අනුකලන නියතය හොයලා ලඝු දෙකයාගේ විතරක් අපිට අවශ්‍ය වුණා. ඒකයාගේ 0.693යි T half උත්තරයක් ලැබෙනවා. එතන. මේක තමයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය ලබා ගන්න මෙන්න මේ සූත්‍රය. සූත්‍රය කියන්නේ ඒක නියතයක්. ඒ කියන්නේ මොකක්ද? නියතයක් කියන්නේ මොකද්ද? කාලය මේ වක්‍රය කොහොම වක්‍ර වුණත් සාන්ද්‍රණීය අර්ධයක් වෙන්නේ. ඒ කියන්නේ මෙතන A නෝට් බෙදීම 2 නම් A නෝට් බෙදීම 4ක් වෙන්නත් ගත වෙන කාලය Tම තමයි. ඒක නියතයි. මේක බත් වෙනවා කියමුකෝ A නෝට් බෙදීම. මේක A නෝට් බෙදීම 8ට වෙනවා කියමු. මේක මොකක්ද? මේකත් නියතයි. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය නියතයි කියන එක තමයි ඒකේ තේරුම.